මේ තමයි හුණුගල් පොකුර. ලස්සන රක්ෂිතයක් ඇතුලේ පරිස්සමට නිර්මාණය වෙලා තියෙන හුණුගල් පොකුර තමයි මේ. කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ලස්සන තැනක් අරගෙන ආවා. අද මම යන්නේ රජවක රක්ෂිතය ඇතුලේ තියෙන කල්තට කිට්ටුව හුණුගල් පොකුණ බලන්න. මේක දැන්නම් සංචාරකයන්ට සීමා කරලා කියලා තමයි ආරංචිය. මොකද මෙතන හරිම සංවේදී පරිසර පද්ධතියක් තමයි තියෙන්නේ. කවුරු හරි මෙතන බලන්න යනවා නම් මේ ස්වභාව සෞන්දර්යය විඳලා කිසිම හානියක් නොකර එන්න කියලා මම මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා. රජවක රක්ෂිතය ඇතුලේ හරිම සුන්දර වන පෙතක් මැද්දෙන් තමයි අපිට මේ හුණුගල් පොකුණ බලන්න යන්න තියෙන්නේ. ඉතින් පුදුම තරම් ලස්සන ස්වභාව ධර්මයේ නිමවුම් මැද්දෙන් යනකොට ඇඟට විඩාව මහන්සිය දැනෙන්නේම නැති තරම්. මං ගියේ පුදුම තරම් අහුව රසණයක් තිබ්බ වෙලාවක. හැබැයි මේ දුරු ගොමුවස්සෙන් යනකොට මට කොහෙත්ම රසණයක් දැනුනේ නැහැ. මොකද ඒ තරම්ම ඇඟට සමීපයි මේ වනපෙත් මැද්දෙන් යනකොට. මේ සදාගමන කොච්චර ලස්සනද කියන්නේ අපිට මොනවද කරන්නේ සම්මාන වෙනස්සේ මොනවද විනාශ කරන්නේ මොන හිතකින්ද කියලා සම්මාන වෙනස්සේ මට හිතෙනවා. අනේ ප්‍රීතිය මේක මගේ ආනන්දයි. මේක ලස්සන පරිසරය ආස්තක් කරනවා. මට ඔයාලට කියන්න තියෙන්නේ මේ හුණුගල් උඩ ඇවිදලා ඒවා කඩලා කුණු දාලා මේ ලස්සන ස්වභාවික සුන්දරත්වය විනාශ කරන්න හිතෙනවා නම් ඒ වගේ අය මේ තැන් වලට යන්න එපා. මොකද ගොඩ දෙනෙක් මේ වගේ තැන් බලන්න ගියාට යනකොට තිබුණා වගේ තියලා එන්න දන්නේ නැහැ. ලස්සන විතරක් විඳලා එන්න. මේ වගේ තැන් අවුරුදු ගානක් යනවා නිර්මාණය වෙන්න. ඉතින් එක දවසකින් එක ක්ෂණයකින් මේ සුන්දර පරිසරය විනාශ කරන්න හිතෙනවා නම් ඔයාලා මේ වගේ තැන්වලට යන්න හිතන්නවත් එපා. ඒක මේ සපා දහමට ඔයාලා කරන ලොකු උදව්වක්. ඉතින් මේ බලන්න මේ පද්ධතිය පුදුම තරම් ලස්සනයි. මෙතන වතුර පුදුම තරම් පැහැදිලි. බලන්නකෝ.
දවසක හමු වෙමු.